Hi, welcome to English Power Boost. Right. ඉතා වටිනා වැදගත් පාඩමක් ගොඩක් අය පටලු ගන්නවා මේ asked එකත් එක්ක. අපි spoken English වල written English වල ගොඩක් use කරනවා asked කියන එක. ඇහුවා කිව්වා ඒ වගේ ඒවා. ඒතර මේ asked එකත් එක්ක අපි දානවා to එකක්. asked to. Okay. Mother asked to come. අම්මා එන්න කිව්වා. අම්මා මට එන්න කිව්වා නම් mother asked me to come. අම්මා මට එන්න කිව්වා. අම්මා දොර වහන්න කිව්වා. mother asked me to close the door. අම්මා මට කිව්වා දොර වහන්න කියලා. mother asked me to close the door. Right? අම්මා මට කිව්වා call එක ගන්න කියලා. mother asked me to call her. අම්මා මට කිව්වා ඇහෙට call එක ගන්න කියලා. asked me to. Okay, පටලවා ගන්න එපා. asked me, asked her, asked him ඒ වගේ අපිට use කරන්න පුළුවන් කිව්වා කියන එක. Right? අපි ගෙදරදී ගොඩක් පාවිච්චි කරනවානේ. අම්මා ඔයාට මල් පූජා කරන්න කිව්වා. Mother asked you to offer flowers. offer නේ පූජා කරනවා. Mother asked you to offer flowers. Okay guys. ඊළඟ ගමු අපි asked about. මේක ask about ගන්න. asked about, right? asked අල්ටයින් શબ્ද කරන්නේ. asked about. Okay. The boss asked about you. boss ඔයාගෙන ඇහුවා. ඔයාගෙන ඇහුවා කියන්නේ ඔයා හොඳින් ඉන්නවද කනවද බොනවද කියන එක නෙමෙයි. right? The boss asked about you කියන්නේ boss ඔයාට වැඩක් පැවරුවා ඒක ඔයා කරනවද නැද්ද කියලා අහන්නේ. The boss asked about you. Okay. Mother asked about you. අම්මා ඔයාගෙන ඇහුවා. අම්මා ඔයාගෙන ඇහුවා කියන්නේ ඔයා ගෙදර වැඩ කරනවද පාඩම් කරනවද asked about you. ඒතර මතක තියාගන්න ask about you කියන්නේ ඔයාගේ හොඳ ඔයා හොඳින් ඉන්නවද කියලා අහන එක නෙමෙයි ඔයාට වැඩක් පැවරුවා ඒක කරනවද කියලා අහන්නේ. right? She asked about you. ඇය ඔයාගෙන ඇහුවා. ඔයාගෙන ඇහුවා කියන්නේ ඇය වැඩක් දුන්නා කරනවද නැද්ද කියලා අහන්නේ. right? asked after ගත්තොත් asked after කියන්නේ ඔයාගේ ඔයා හොඳින් ඉන්නවද well being එක. right? ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අහන්නේ නැත්නම් කොහෙද ඉන්නේ මොකද කරන්නේ යන්නේ ඒ වගේ ඒවා. right? අපි කිව්වොත් she asked after you. ඇය ඔයාගෙන ඇහුවා. ඔයා හොඳින් ඉන්නවද කනවද බොනවද කියලා. right? The boss asked about after you. The boss asked after you. boss ඔයාගෙන ඇහුවා. ඔයා හොඳින් ඉන්නවද? එහෙම. boss asked about you කියන්නේ boss හැබැයි ඔයා ඒ දීපු වැඩේම කරනවද කියලා. right? okay. මම හිතනවා තේරුණා කියලා. asked you, asked about, asked after. right? ඊට පස්සේ ගත්තොත් ask for කියන්නේ මොකක්ද දෙයක් ඉල්ලනවා ඉල්ලීමක් කරන්නේ. mother asked for a glass of water. අම්මා වතුර වීදුරුවක් ගේන්න කිව්වා. asked for a glass of water. asked for. right? asked for. She asked for a glass of water. ඇය වතුර වීදුරුවක් කිව්වා. එතකොට ask for කියන්නේ මොකක්ද ඉල්ලීමක් කරනකොට. එහෙනම් guys, okay අපි ඉගෙන ගත්තේ asked to කියන්නේ she asked me to come. ඇය මට එන්න කිව්වා. She asked about me. ඇය මං ගැන ඇහුවා. about me. එතන මං ගැන කියන්නේ මොකද්ද? මම වැඩි කරනවද? මගේ වැඩි කරාද? මොකක් වැඩක් බාර දුන්නා? asked about you. okay. She asked after me. ඇය මං ගැන ඇහුවේ. මොකක්ද ඇහුවේ? මම හොඳින් ඉන්නවද? කොහොමද කියලා. asked after. right? ask for කියන්නේ වතුර විදුරුවක් කිල්ලුවා. ask for a pencil පැන්සලක් කිල්ලුවා. ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් what are the things we learned today? මොනවද ඉගෙන ගත්තේ? asked to, asked about, asked after, asked for. ආයි පටලව ගන්න එපා. okay. ඔයා දන්න වාක්‍ය පහලින් කමෙන්ට් කරගෙන යන්න. okay. we shall do nice lesson in future. right? okay. see you in a nice next video. okay. bye bye.